ඔන්න එක දවසක් රජතුමාට හිතුණා අන්දරේට කවටකමක් කරන්න. අන්දරේ ලැජ්ජ කරන්නේ කොහොමද කියලා රජතුමා දහතේ කල්පනා කරා. ඔහොම හිතද්දී රජතුමාට මෙහෙම දෙයක් කල්පනාවට ආවා. යෝධයෙක් එක්ක සටනක් තියමු කිව්වොත් නම් අන්දරේ නිකම්ම පරාජය බාරගනීවි. මිනිහා හැමදාම කරේ මාව ලැජ්ජ කරන එකනේ. මිනිහට හොඳ පාඩමක් උගන්වන්න ඕනි කියලා. මෙහෙම හිතපු රජතුමා පහුවදා රාජසභාවට අන්දරේවත් කැඳෙව්වා. රාජසභාවේ වැඩ කටයුතු අවසන් වුණාට පස්සේ රාජසභාව ඉදිරිපිට ප්‍රසිද්ධියේම අන්දරේව අමතපු රජතුමා අන්දරේට කිව්වා අන්දරේ කියන තරම් හපනෙක් නම් යෝධයෙක් එක්ක සටනකින් පුළුවන් නම් දිනලා පෙන්නන්න කියලා. අන්දරේට තරු පෙනුණා. හැමදාමත් රජවාසලේ නම්බුව තියාගෙන හිටපු අන්දරේට හැමෝම ඉස්සරහා ලැජ්ජ වෙන්න හිතුනේ නම් නෑ. රජතුමා Tamanට පාඩමක් උගන්වන්න යන බව තේරුණ අන්දරේ හිතුවා මේ සටන මොන උප්පරවැට්ටියක් යොදලා හරි මම දිනන්න ඕනි කියලා. අන්දරේ රජතුමාට කිව්වා හරි රජතුමනි මම සූදානම්. හැබැයි එක ප්‍රශ්නයක් තියෙනවා කියලා. අන්දරේ මේ අභියෝගය බාරගත් එකට රජතුමාට හරිම පුදුමයි. අද තමයි අන්දරේ හොඳම පාඩම ඉගෙන ගන්න කියලා රජතුමා හිත යටින් සතුටු වුණා. බර කල්පනාවකට වැටිලා හිටපු අන්දරේ රජතුමාට කිව්වා රජතුමනි මගේ බිරිඳ මාත් එක්ක හිතමනාපයකින් ඉන්න නිසා සති කිහිපයකින් මට හරිහැටි කෑමක් නෑ. මෙහෙම කෑම කාලා නම් යෝධයෙක් එක්ක සටන් කරන්න අමාරුයි. හැබැයි සතියක් මට රජවාසලෙන් රාජභෝජන ලැබෙනවා නම් ඔබ වහන්සේගේ අභියෝගයට මම සූදානම් කියලා. මේකත් රජවාසලේ රාජභෝජන භුක්ති විඳීමට අන්දරේ යොදවපු කපටි උපායක් කියලා හිතපු රජතුමා කිව්වා රාජභෝජන කොහොමත් ගුණදායි. ඉතින් උඹට විතරක් දුන්නොත් යෝධයට වෙන්නේ අසාධාරණයක්. ඒ හින්දා යෝධයටත් මේ අවස්ථාව දෙන්න වෙනවා කියලා. තැනට සුදුසු නුවණ පාවිච්චි කරපු අන්දරේ රජතුමාට කිව්වා එහෙනම් යෝධයටත් මටත් තනි බිත්තියකින් වෙන් කෙරුණු කාමරයක රාජභෝජන සමගින් සතියක් ගත කරන්න අවස්ථාව දෙන්න කියලා. ටිකක් වෙලා කල්පනා කරපු රජතුමා මේ යෝජනාවට එකඟ වුණා. පහුවදාම යෝධයෙක් රජවාසලට ගෙන්වාගත් රජතුමා අන්දරේවත් යෝධයාවත් තනි බිත්තියකින් වෙන්වුණු කාමරයක හිර කරන ලෙස රාජපුරුෂයන්ට අණකලා. දෙදෙනාටම ප්‍රණීත රාජභෝජන සතියක් මුළුල්ලේ ලබා දෙන ලෙසද රජතුමා නියෝග කරලා තිබුණා. Tamanට වෙන්වුණු කුටියට ගිය අන්දරේ පළවෙනි දවසේ ඉඳලම තම උපාය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. දෙදෙනාව වෙන් කෙරුණු බිත්තියේ කෙළවරක් තෝරගත්තු අන්දරේ තම ඉනේ සඟවාගෙන සිටි සියුම් පිහිතලයකින් හිමින් ගඩොල්කට සිදුරු කරන්න ගත්තා. යෝධයාගේ කුටිය මතු නොවනසේ තුනී බදාම තට්ටුවක් පමණක් ඉතුරු වන ලෙස දින 6ක් මුළුල්ලේ අන්දරේ විසින් සිදුර හැරුවා. සටනට පෙර දිනයේ අන්දරේ යෝධයාව පොඩි කතාවකට අල්ලගෙන යෝධයාට කිව්වා අනේ යාළුවේ මගේ බුලත් විට මල්ලේ දුම්කොළ ඉවරයි. දුම්කොළ කෑල්ලක් මෙහාට දුන්න නම් කියලා. එකපාරම පුදුම වුණු යෝධයා අන්දරේට කිව්වා උඹට අමතක වුණාද අන්දරේ? අපි දෙන්නගේ කුටි බිත්තියකින් වෙන් වෙලානේ තියෙන්නේ. ඉතින් දුම්කොළ දෙන්නේ කොහොමද කියලා. තමන්ගේ උපාය ක්‍රියාත්මක කරමින් අන්දරේ කලින් හාරගත්ත සිදුරේ ඉතුරු කරගත් කොටස කැඩිලා යන විදිහට අතින් වැරෙන් පහරක් බිත්තියට එල්ල කරලා එහෙනම් මෙන්න මෙහෙන් ඔය දුම්කොළේ මෙහෙට දියන් කියලා අන්දරේ යෝධයට කිව්වා. එකපාරටම තිගැස්සුණු යෝධයා හිතුවා තනි පහරින් බිත්තිය සිදුරු කරපු අන්දරේ හෙට සටනේදී මේ විදිහටම මගේ ඇටකටුත් කඩලා දායි නේද කියලා. එහෙම හිතපු යෝධයා රෑජාමයේම කාටවත්ම නොදන්වා හොර රහසේම රජවාසලෙන් පිටව ගියා.
පසුදින යෝධයා කුටියේ නැති බව සැලවුණු රජතුමා අන්දරේ ගැන බොහෝ සෙයින් උද්දාමයට පත් වුණා. අන්දරේට පාඩමක් උගන්වන්න හිටපු රජතුමා අන්තිමට අන්දරේට තෑගි භෝගත් ලබා දුන්නා. අද කතාව මෙතනින් අවසන්. කතාව හොඳයි නම් වීඩියෝ එකට ලයික් කරලා ඔයාගේ අදහස කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ රස කතා ඉදිරියටත් රස විඳින්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් අනිවාර්යෙන්ම ක්ලික් කරලා තියාගන්න. තවත් රස කතාවකින් නැවත හමු වනතුරු හැමෝටම සුබ දවසක්.